කතා කියවන යාළුවෝ හැමෝම ආදරෙන් channel එකට පිළිගන්නවා. ඉතින් කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවද? මම නම් ගොඩාක් හොඳින් ඉන්නවා. කතාව කියවන හැමෝම මට කමෙන්ට් එකක් දාන්න කියලා කතාව පටන් ගද්දිම ඉල්ලලා හිටිනවා. අමතක කරන්න එපා ඔන්න. අපි යමු කතාවට. දැවෙන හැඟුම් 46 වෙනි කොටස. මැගී අම්මා වගේ කෙනෙක් අපට ආය හම්බ වෙන්නේ නෑ විජේ. නෙතු කිව්වා. ඔව් නෙතු, ඒක ඇත්ත. මැගී අම්මා අපට හරි ආදරෙයි. සමහර විට එයාගේ දරුවන්ටත් වඩා. විජය කිව්වේ අවංක හැඟීමෙන්. නෙතු, ඔක්කොටම කලින් මට නා ගන්න ඕන. මම ගිහින් හොඳට නාගෙන එන්නම්. විජය කිව්වා. හරි විජේ, නාගෙන එන්න. ඔයාට මේ හැම කරදරයක්ම මම නිසා. මට සමා වෙන්න. නෙතු දෝතින්ම මූණ වහගෙන හැඬුම් වළක්වා ගනිමින් කිව්වා. අඬන්න එපා නෙතු. හැමදාමත් මං ඔයාට කියනවා. අඬලා ඔයාගේ ශක්තිය නැති කරගන්න එපා. දුක හිතුණට හැම වෙලාවෙම අඬන්න එපා. බැරිම තැනදී අඬමු. එතෙක් දරාගමු. විජේ යන්න ගිය ගමන නොයා එහෙමම නැවතිලා කිව්වා. මෙතනට එන්න. නෙතු විජයට තමන්ගේ ළඟට එන්න කිව්වා. අනේ නෙතු, මං නාගෙන එන්නම් ජරාව මල් ළඟ. විජය තමන්ගේ ෂර්ට් එක පෙන්නමින් කිව්වා. මෙහාට එන්නකෝ. නෙතු ආයෙමත් කතා කළා. විජය අදිමදි කරමින් නෙතු ළඟටම ගියා. නෙතු විජයගේ අතින් අල්ල ගත්තා. විජේ, මගේ මොකක් හරි වාසනාවක් නිසා මගේ ජීවිතේට ඔයා මුණ ගැහුණා. ඔයාගේ මොකක් හරි අවාසනාවක් නිසා ඔයාට මාව මුණ ගැහුණා. ඔය ඉතින් විජය නෙතුට බාධා කළා. මං කියන දේ අහන්නකෝ. අදින් පස්සේ ඔයාගේ මගේ කියලා දෙයක් නෑ. මගේ හැම දේම අයිති ඔයාට. ඒ නිසා කාටවත් බය නොවී මේ ගෙදර ඉන්න ඔයා. තේරුණාද? නෙතු ආදරෙන් ඇහුවා. විජය ඔළුව වැනුවා. හරි, ඔක්කොටම ඉස්සර ගිහිල්ලා මං නාගෙන එන්නම්. හොඳට නාගන්නකම් මගේ ඇඟට හිතට දෙකටම හරි නෑ නෙතු. මෙහෙම ඉන්න අමාරුයි. විජය කිව්වා. හරි යන්න විජේ. ගිහින් නාගන්න. මේ දවස්වල හිටියට නෙතු මම හිටියා නෙවෙයි. ඇත්තටම හරිම අමාරුයි. හොඳට නාගන්න එහෙම නැතුව. කෑවත් නෑ වගේ. විජය කිව්වා. ඔව් විජේ. අනේ ඉතින් ආයෙත් මට කියන්න තියෙන්නේ සමා වෙන්න කියලා තමා. පිස්සුද කෙල්ලේ? විජය නෙතුගේ උරහිසට පාරක් ගහලා එතනින් යන්න ගියා. නෙතු හිනාවකින් විජය දිහා බලාගෙන හිටියා. අනේ මේ විජේ, පොඩ්ඩක් එන්නකෝ. නෙතු ආයෙම විජයට කතා කළා. යමින් හිටි විජය ආපහු හැරුණා. ඔතනින් හෙමීට මාව කුස්සියට දාලා යනවද? නෙතු ඇහුවා. ඒ මොකටද? ඕන දෙයක් තියෙනවා නම් කියන්න, මම ගෙනත් දෙන්නම්. විජය කිව්වා. ඕන දෙයක් මට ගන්න පුළුවන් විජේ. ඔයත් මේ ගෙදර නැතුව තනියම මම දවස් කීයක් ගෙවුවද කියලා ඔයා දන්නවද? මේ විදිහ මට දැන් හුරු වුණා. මාව දාලා යන්නකෝ කුස්සියෙන්. නෙතු කිව්වා. හරි එහෙනම්. විජය නෙතුව පරෙස්සමෙන් කුස්සියට ඇරලලා යන්න ගියා. ජීවිතේ මොනම හේතුවකටවත් පොලිසියකට ගොඩ වෙලා තිබුණේ නැති විජය අන්තිමේ රිමාන්ඩ් භාරයේ ඉන්න වුණා සති 2ක්. සුමුදු එක්ක ප්‍රශ්නයක් ඇති වුණත් ඒක සමත මණ්ඩලය හරහා විසඳ ගන්න උත්සාහ කළා මිස පොලිසි ගියේ නෑ. එහෙම තියෙද්දි මේ වගේ කාරණාවකට සැකකරුවෙක් විදිහට පොලිස් රිමාන්ඩ් භාරයේ හිටියා කියලා දැනගත්තා නම් අක්කා බල කරනවා ගෙදර එන්න කියලා. හොඳ වෙලාවට අක්කා මේ දේවල් දන්නේ නැත්තේ. නාන අතරතුරේ විජය හිතුවා. දැනගත්තා නම් Tamanට එක මොහොතක්වත් මෙහෙ ඉන්න දෙන්නේ නැති බව විජය හොඳාකාරවම දැනගෙන හිටියා. මොන දේ වුණත් අක්කයි අයියයි විජයට හරි ආදරෙයි.
විජේ මෙහෙ දුක් විඳිනවා කියලා අක්කා පුදුමාකාර විදිහට දුකෙන් ඉන්නේ. විජේට එක එක විදිහේ කතා කිය විජේව ඒ පැත්තටම නම්ම ගන්න අක්කා උත්සාහ කළත් අක්කා දැනගෙන හිටියේ නෑ විජේගේ හිත කොළඹ නැවතිලා කියලා. හෙළ හැප්පීම් ගොඩකට පස්සේ ටිකක් විතර හිතට සැනසිල්ලක් දැනෙනවා. ඒත් ඒ කොයිතරම් කාලෙකටද කියලා කාටවත්ම කියන්න බෑ. මොන දේවල් නැති වුණත් හිතේ සැනසීමෙන් එක තැනකට වෙලා කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ලොකු මැඩම්ලා සටන අතෑරියා කියලා හිතන්න අමාරුයි. වෙඩි කාපු ඌරෝ වගේ දැන් පස්සේ පන්නන්න ගනී. වෙනද අතට ආව කුට්ටිය දැන් එන්නේ නෑනේ. දේපල සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න නිරාකරණය කරගත්තම හැමදේම හරි. එතකොට කාටවත් ඒ දේවල් උදුරගන්න බෑ. මරණ සහතිකය අරගෙන මේ කරදර වලින් නෙතුව නිදහස් කරන්න ඕන. විජේ නාන අතර හිතුවා. දවස් ගානකට පස්සේ හිතේ හැටියට නාගත්ත විජේ ඇඟ පිහදාගෙන දම්පාට සරමට ලා කහපාට ෂර්ට් එක ඇඳගත්තා. තෙත කොණ්ඩේ අතින් පිහ විජේ කුස්සිය පැත්තට ආවා. මාව කුස්සියට ඇරලලා යන්න කිව්වට නෙතුගේ කිසි සද්දයක් නෑ. විජේ එන ගමනට කුස්සියට එබුණා. පැන්ට්‍රි එක ළඟ දැකපු දර්ශනෙන් විජේ එහෙමම නැවතුණා. නෙතෝ හිනා වැහෙන මුවින් විජේ බලාගෙන හිටියා. එන්න විජේ. පැන්ට්‍රි එක ළඟ නෙතෝ කේක් පුරවපු දීසියක් එක්ක තේ බන්දේසියක් අතේ තියාගෙන හිටගෙන හිටියා. නෙතෝ. විජේ සතුටින් නෙතෝ ළඟට දුවගෙන ගියා. නෙතූගේ අතින් බන්දේසිය අරන් පැත්තකින් තියපු විජේ නෙතූගේ උඩ ඉඳන් පහළටම බැලුවා. හීනයක් නෙවෙයි නේද නෙතෝ? මට හිතා ගන්න බෑ ඇත්තටම. නෙතූගේ අත් දෙකෙන් අල්ලගෙන විජේ කියද්දී නෙතූ හිනා වුණා. නෑ විජේ, හීනයක් නෙවෙයි මේක ඇත්තක්. නෙතූ කියද්දිම නෙතූව චුට්ටක් බැලන්ස් නැතුව වැටෙන්න ගියා. විජේ ඉක්මනින් නෙතූව අල්ලගත්තා. නෙතූ කිකිනි හඬින් සිනාසුණා. හීනයක් නොවුනට වැඩි වෙලා නම් හිටගෙන ඉන්න බෑ. එහෙම කිය විජේගේ අත් දෙකට මැදි වෙලා නෙතූ නැවතත් සිනාසුණා. මේ හොඳටම ඇති නෙතූ, හොඳටම ඇති. මට නම් හීනයක් වගේ, ඇත්තටම හීනයක් වගේ. නොකියම මාව සර්ප්‍රයිස් කළා නේද? විජේ අහද්දී නෙතූ නැවතත් සිනාසුණා. ඇත්තටම සර්ප්‍රයිස් වුණා. මං රිමාන්ඩ් එකේ හිටියට පාඩු නෑ වගේ. විජේ කියද්දී නෙතූගේ හිනාව අතුරුදන් වුණා. විහිළුවටවත් එහෙම කියන්න එපා විජේ. මං නිසා ඔයා දුක් විඳින එක ගැන මං කොයි තරම් වද වෙනවද කියලා ඔයා දන්නේ නෑ. නෙතූ දුකින් කිව්වා. ඒ ඇයි කියලා දන්නවද? විජේ ඇස් මායිමේ ඉන්න නෙතූගෙන් ඇහුවා. නෙතූ නෑ කියන්න ඔළුව දෙපැත්තට වැනුවා. ඔයා තාමත් මාව පිට කෙනෙක් ගානට දාලා හිතන නිසා. විජේ එහෙම කියද්දි නෙතූ පුදුමයෙන් විජේ දිහා බැලුවා. පිට කෙනෙක්? ඔව් නෙතූ. තමන්ගේ කියන අය නැතුව පිට අය කවුරුත් ගැන ඕනවට වඩා වද වෙන්නේ නෑ. ඒකයි ඇත්ත. ඉතින් මං ඔයා ගැන වද වෙන එක ඔයාට දුකක් නම් මං ඔයාගේ ජීවිතේ ගොඩාක් දුරින් ඉන්න කෙනෙක්. විජේ කිව්වේ නෙතූගේ ඇස් දිහාම බලාගෙන. නෑ, ඒක නෙවෙයි ඇත්ත. මං වෙනුවෙන් වද වෙන්න, දුක් වෙන්න වෙන කවුරුත් නෑ විජේ. ඉන්න එකම මනුස්සයාටත් මාව එපා වෙන තරමට කරදර සිද්ධ වෙද්දී මට බයයි මං තනි වෙයි කියලා. නෙතූගේ මුවින් ඉකියක් එළියට පැන්නා. නෙතූ. අත් දෙකෙන් නෙතූව අල්ලගෙන හිටපු විජේ පරිස්සමට නෙතූව ළඟට ගත්තා. නෙතූ විජේගේ පපුවේ මූණ හංගගත්තේ ඇස් රිදවගෙන වැටෙන කඳුළු වලට හොරෙන් හැංගෙන්න හිතාගෙන වගේ. නෙතූ. මාස කීපයක් තිස්සේ සිද්ධ වෙන දේවල් ටිකක් දරාගන්න අමාරුයි තමයි. මං දන්නවා. මටත් ටිකක් අමාරු නම් ජීවිතේ
දුක කියන්නේ මොකක්ද කියලා නොදැන හැදුණු වැඩුණු ඔයාට ඒක ගොඩක් අමාරුයි කියලා දන්නවා. ඒත් ඔයා එක දෙයක් මතක තියාගන්න ඕන. ඒ මොකක්ද දන්නවද? මොන ප්‍රශ්න ආවත් මට ඔයාව එපා වෙන්නේ නෑ කියන එක. ඒක හොඳට මතක තියාගන්න. මේ තරම් දේවල් සිද්ධ වෙලා තියෙද්දි ඔයාව දාලා නොගිය එකේ ඉතින් හිතනවද කොයි වෙලාවක හරි මං දාලා යයි කියලා? විජේ ඒ ටික කිව්වේ නෙතුගේ කනට කොඳුරලා වගේ. නෙතු විජේගේ පපුවෙන් මෑත් වෙලා කඳුළු පිරි දෑසින් විජේ දිහා බැලුවා. දෑස් එකිනෙක යාවුණා. ඉතින් කියන්න මං ගැන අවිශ්වාසයක් තියෙනවද? විජේ නෙතුගේ ඇස් දිහාම බලාගෙන ඇහුවා. නෑ කියලා කියන්න නෙතු ඔළුව දෙපැත්තට වැනුවා. එහෙනම් එච්චරයි. විජේ නෙතුගේ අවුලුන කෙස් රොදක් කන පිටිපස්සෙන් රැඳෙව්වා. නෙතු බලාගෙන හිටියේ විජේගේ තෙත බේරෙන කොණ්ඩෙ දිහා. මොන වැඩේ පිළිවෙලකට කළත් විජේ කවදාවත් කොණ්ඩෙ නම් හරියට පිහගත්තේ නෑ. නෙතු අතින් විජේගේ කොණ්ඩ ගසා දැම්මා. දැන්නේ නෑවේ තාම තෙතයි. විජේ හිනා වෙලා කිව්වා. කොයි කවදා නෑවත් හරියට ඔළුව පිහදාන්නේ නෑනේ. ඒකයි. නෙතු නැවත වතාවක් විජේගේ කොණ්ඩේ අවුල් කර කර තෙත ගසා දැම්මා. කොණ්ඩ ඉක්මනින් වේලෙයි. මගේ සර්ප්‍රයිස් තේ එක නිවිලද දන්නේ නෑ. විජේ හිනා වෙවි ඇහුවා. ෆ්ලාස්ක් එකේ හොට් වෝටර් තියෙනවා. මික්ස් කරගමු. දැන් මාව චෙයා එකේ වාඩි කරවන්නකෝ එහෙනම්. නෙතු කිව්වා. ඒකත් අමතක වෙනවා තව පොඩ්ඩෙන්. විජේ පරෙස්සමට නෙතුව වාඩි කෙරෙව්වා. නෙතු කඳුළු මැදින් හිනා වුණා. නෙතුටත් කේක් කෑල්ලක් දීපු විජේ කේක් කෑල්ලක් අරගෙන එතනම පුටුවෙන් වාඩි වෙලා කන්න පටන් ගත්තා. කාලෙකට පස්සේ හැලහැප්පීම් නැතුව නිදහසේ තේ එකක් රස විඳින ගමන් විජේ නෙතු දෙන්න සතුටු සාමීචියේ යෙදිලා හිටියා. ආදරේ පිරුණු දෑසින් නෙතු විජේ දිහා බලාගෙන හිටියේ හැම දේම අහිමි වුණ ජීවිතේ නෙතුට මුළු ලෝකෙන්ම වටින වස්තුව විජේ නිසා. ඉතින් නැවතත් හමුවෙමු. මොකද කතාව ගැන හිතෙන්නේ? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගිහින් එන්නම් එහෙනම්. channel එක subscribe කරන්න.